මගේ ආදරණීය යාළුවන්ට සුබම සුබ දවසක් වේවා. මුලින්ම මේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට හැමෝටම මේ දවස්වල දිගටම වැහි නේද? සමහර පළාත් වලට වැහි හොඳටම වැඩි තියෙනවා. සමහර පළාත් වලට අපේ රටේ වැස්ස නැතුව දුක් විඳින අයත් ඉන්නවා. ඉතින් කොහොම වුණත් අපිට නම් මේ දවස්වල හොඳටම වැස්ස වැඩි. ඉතින් පැලක් ගොඩාක් තැම්බෙලා නරක් වෙලා යනවා. වැස්ස වැඩි කමට. ඉතින් මං හිතනවා ඔයාලගේ පැල එහෙම වෙන එකක් නෑ. හොඳට ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් මම ඔයාලට පොඩි පැකේජ් එකක් දාන්න කියලා බැලුවා. පහුගිය දවස්වල සේල් කරා පැකේජ් වත් නෙමෙයි සේල් එකක් වගේ පැල 15 20 වගේ. ඉතින් මම අදත් ඒ වගේ පුංචි පොඩි සේල් එකක් කරන්න බැලුවේ පැල ටිකක් දාන්න. ඉතින් ඔයාලට හැම දිනාටම ආදරයෙන් කියනවා මාව සබ්ස්ක්‍රයිබ් කළා, බෙල් අයිකන් එක ක්ලික් කළා, මට කමෙන්ට් කළා, මාව ෆලෝ කළා, මාව ඉස්සරහට ගෙනියන්න කියලා. ඉතින් එහෙම කියන ගමන් ඔයාලට ආදරයෙන් ඉල්ලනවා මගේ පැල හොඳ නරක බලලා මට තියෙන අඩුපාඩු දාලා ඔයාලා මාව ඉස්සරහට ගෙනියන්න කියලා ආදරයෙන් ඉල්ලන ගමන් අද අපි යමු මේ පොඩි පැල සේල් එකට. එහෙමනම් ඔන්න ඔයාලට අංක 1කින් දෙනවා මෙන්න මේ ආව ලස්සන මේ බලන්න. මෙන්න මේ ලස්සන ගොට්ටක් හැදේ ආකාරයෙන් ඉන මෙන්න බලන්න මේ ලස්සන මේ පැලේ මේක දෙනවා ඔයාලට. මේකේ ගස් දෙකක් තියෙනවා මේ බලන්න. පැල දෙකක් තියෙනවා. මේක 350ක් වෙන්න දෙනවා ගස් දෙකම ඔයාලට. අංක 1 අංක 2 මෙන්න මේ ලෝම එක දෙනවා ඔයාලට. මෙයා හරි ලස්සනට හැදෙන කෙනෙක්. මේකේ ලොකු මඳ ප්ලාන්ට් උත් තියෙනවා. මේ පොඩි ගහක්. මෙයා මන් 250ක් වෙන්න දෙනවා අංක 2කින්. එයාත් ලස්සනට හැදිලා මේ බලන්න. ලස්සනට හැදිලා පත්‍ර මේක හේවනේ තියෙනකොට ගොඩාක් ලස්සන වෙනවා මේ පත්‍ර. ඉතින් මෙයා අංක 2කින් 250යි. ඊට පස්සේ ඔයාලට මම අංක 3ින් දෙනවා මෙන්න මෙයාව. මෙයාත් හරි ලස්සන ශාකයක්. මෙයා හරි ලස්සනයි. හැදෙනකොට ලොකුවට ගා හැදෙනවා. ඒ වගේම පැලත් ගොඩක් දානවා. මෙයා ලස්සනට ලොකු පොට් එකක හිටවලා දාන්න පුළුවන්. ඇතුලේ හෙවණි තියෙන එක තමයි ලස්සන. මෙයා ලස්සනට හැඩ ගැහිලා ඉන්නේ. අංක 3ින් මෙයා දෙනවා රුපියල් 300කට. මෙයා ලොකු ගහ ටිකක් ලස්සනට වැඩිලා කොළ ගොඩක් තියෙනව නිසා එයා 300කට දෙනවා. ඊට පස්සේ වලට අංක 4ින් මෙන්න මෙයා දෙනවා. මෙයාත් හරි ලස්සන ඩොට් එකක් එක්ක වන්න ගන්න ඕන ලස්සන. මෙයා දන්නව ගොඩක් අය මේක තියෙන දෙයක්. මේක ගොඩක් අය දන්නව මේ පැලය. ඉතින් මෙයා මන් දෙනවා 250ක් වෙන්න මෙයා දෙනවා අංක 4. අංක 5 මෙන්න මේ ලෝම එක දෙනවා. මේ බලන්න. මෙයා හරිම ලස්සනයි මෙයා මේ. හරි ලස්සන වන්නයක් ගන්න මෙයා මේ බලන්න. හරි ලස්සන අලු පැහැයත් එක්ක දිගට කොළ. මෙයා දෙනවා අංක 4ෙන්. මෙයා රුපියල් 400කට දෙනවා. මෙයා ලොකු ගහක්. කට් කරලා ඔයාලට පැල ගන්න පුළුවන් ගහක්. ඒ නිසා මෙයා අංක 5ෙන් දෙනවා 400කට. ඊට පස්සේ ඔයාලට මම දෙනවා අංක 6ෙන් මෙන්න මෙයාව. මේ බලන්න මෙයා ලොකුයි. මේ කට් කරන්න පුළුවන් නේ. කට් දාලා හදා ගන්න පුළුවන් මේකේ පැල. මෙයා 250ෙන් දෙනවා මම ඔයාලට අංක 6 250යි. ඊට පස්සේ වලට අංක 7 මෙන්න මේ වර්ණ ගන්නවන. මෙයා ලස්සනයි. මේ හරි ලස්සනට හැදෙන වට්ටිය වගේ මේ වටේට හැදෙන ගහක්. මෙයා දෙනවා 250යි අංක 7. එයත් 250ට දෙනවා ඔයාලට අංක 7ින්. ඊට පස්සේ ඔයාලට මං අංක 8ෙන් දෙනවා මෙන්න මෙයාව. මේ බලන්න. මෙන්න මෙයා මේ පහුගිය සේල් වලත් මම දැම්මා මෙයාගේ පැල තියෙන නිසා. මේ බලන්න. මේක තද පාට වෙනවා මීට වැඩිය ලස්සන. මෙයා දෙනවා 250ට අංක 8ෙන්. එයත් 250යි.
ඊට පස්සේ ඔයාලට අංක 9 නැගිලෝම මෙන්න මෙයා දෙනවා. හරිම ලස්සනයි මෙයා. රෝස පාට, තද රෝස පාට වෙනවා. රෝස පාට වෙනවා. මේ බලන්න පත්‍ර එක එක විදිහට තද රතුත් වෙනවා මෙයා. හරිම ලස්සනයි මෙයා. මෙයා ලස්සනට හදන්න පුළුවන් මාර ලස්සන ඇගිලෝම කෙනෙක් මෙයා. හරිම ආසයි මෙයා. එක්සිබිෂන් වලට එහෙම දැම්ම මෙයාගේ පැල ගොඩක් යනවා. මෙයා හරිම ලස්සනයි. ඉතින් මෙයා දෙනවා මං 300කට ඔයාට. අංක 9න් දෙනවා. ඒක 300කට. ඊට පස්සේ අංක 10 මෙන්න මෙයාත් ඇගිලෝම කෙනෙක්. අලු පැහැයක් වගේ ගන්න මෙයා ලස්සන. මේක ලස්සනට හැදෙනවා මෙයාව. මේ තාම පොඩි පැලේ. මෙයා දෙනවා 250න් ඔයාලට මම අංක 10. ඊට පස්සේ ඔයාලට අංක 11න් දෙනවා මෙන්න මෙයාව ඇගිලෝම ලොකු එක්කෙනෙක් මෙයා. පොඩි බෑග් එකක් අහකට පොඩි ඉටි බෑග් එකක් මේ වෙහෙක හිටවල තියෙන්නේ මෙයා. මෙයා උසයි කට් කරලා හදන්න පුළුවන් මේ බලන්න මෙයා කුසයි. හරිම ලස්සනයි මෙයා හදන්න පුළුවන් ලස්සනට මේ බලන්න. හරි ලස්සන කොළ පැහැති තද කොළ ඉරක් එක්ක මැදින් ලස්සන වන්න ගන්නවන ලස්සන ඇගිලෝම කෙනෙක්. මෙයා දෙනවා 300කට ලොකු ගහක් එයා මේ කට් මුල් දාන්න පුළුවන් 4-5ක් කපලා දාන්න පුළුවන් මේ හැරියෙන් කපලා වෙන මේ ඊටවන්න පුළුවන් මේ ටික කට් 3කට විතර දාලා පැල ගොඩක් බෝ කරගන්න පුළුවන් ඔයාලට. මෙයා අංක 11 300න් දෙනවා යාව. ඊට පස්සේ ඔයාලට අංක 12 මෙන්න මෙයාව. මේ ලස්සන ගහ මෙයා විස්තුරු ගහක් ලස්සන මේ බලන එකේ අතු ගොඩක් එනවා මේ අතු වටේට දාලා මෙයා වටේ වගේ ලස්සනට පඳුරට බිමක හිටෙව්වම හරි ලස්සනටත් හැදෙනවා. නැත්නම් ලොකු පොට්ටියක දාලා හිටෙව්වම මෙයා ලස්සනයි. ලස්සන කහ පාටක් එනවා මෙයාගේ කොළයි කහයි මිශ්‍රව හරිම ලස්සනයි මෙයා හැදෙනකොට. මෙයාත් අංක 12 මෙයයි දෙනවා මම 250න් ඔයාලට යක් දෙනවා. ඊට පස්සේ ඔයාලට අංක 13 මෙන්න මේ ඇගිලෝම එක්කෙනා මෙයා දෙනවා. මෙයාත් හරි ලස්සන. අලු පැහැය ගන්න ලස්සන හරියක් තියෙන ඇගිලෝම එක්කෙනෙක්. අංක 13 මෙයා 200න් දෙනවා මම ඔයාලට. ඊට පස්සේ අංක 15 මේ අංක 15 මේක පාම් එකක්. මෙයා දෙනවා මෙයා 400න් දෙනවා. මෙයා පොට්ටේක දාලා ලස්සනට ටල හදන්න පුළුවන් සාමාන්‍යයෙන් ලොකු වෙන සයිස් සාමාන්‍යයෙන් ලොකු වෙන පඳුරට හැදෙන්නේ. ගොඩාක් උස යන්නේ තා ටිකක් උස යනවා මෙයා. උස ගිහිල්ලා පඳුරට හැදෙන එකක්. මෙයා ලස්සනයි. ඒ තියන්න එළිය වැරන්ඩේ තියන්න ඒවට හරිම ලස්සනයි. මෙයා දෙනවා 400න් ඔයාලට අංක 15 400යි 400යි. ඊට පස්සේ අංක 14 දැන් මට අහුනේ. අංක 14 මෙන්න මේ ඇගිලෝම එයා දෙනවා. මෙයාත් හරි ලස්සනයි. මෙයා පහුගිය සේල් වලටත් මම පැල දැම්මා මෙයාගේ තියෙන හන්ද පැල. මගේ පැල තව දෙකක් එනවා පැල. එතකොට මෙයා පැල දෙකක් තියෙනවා. මෙයාට අනිත් ගහ මේකත් කපලා හදන්න පුළුවන් කට් කරන්න පුළුවන්. ඉතින් මෙයා දෙනවා මං ඔයාලට එයා 300න් දෙනවා. පැල දෙකක් තියෙනවා. එයා 300න් දෙනවා. අංක 14. ඊට පස්සේ අංක 15ත් මම දුන්නා. අංක 16න් දෙනවා. මෙන්න මෙයාව. මේ බලන්න. මෙයා හරි ලස්සනයි. මෙයා ලොකුයි. පහුගිය සේල් වලටත් මෙයා දැන්න දුන්නා. මේ වගේ ගස් ලොකු ඒවා. මේක ලස්සනට හදන්න පුළුවන්. ලොකු පොට්ටේකට දාලා මේ බලන්නකො හරි ලස්සන වර්ණ. මේක හරිම ලස්සනයි මේ ගහ ලොකු වෙනකොට. මෙයාගේ මදර් ප්ලාන්ට් ලොකු එකක් තියෙනවා මගේ ළඟ. මේ සයිස් තව පැල තියෙනවා. මේක හරි ලස්සනයි ගේ ඇතුලේ. එහෙම නැත්නම් වැරන්ඩේ කණුවකට තියලා හදන්න. සිත ලස්සනට යනවා ගහ. හරි හැඩට හදන්න පුළුවන් මෙයාව. මෙයාව දෙනවා මම රුපියල් 500න් ඔයාලට. ලොකු ගහක් මේ බලන්න. මෙයා ඕන කට් කරන්න පුළුවන් ඔයාලට මේ කට් කරලා ලස්සනට හදන්න පුළුවන්. ගහ ලොකුයි. ඉතින් ඔන්න ඔය විදිහට එයා අංක 16 500න් දෙනවා. ගිය සේල් වලට නම් 600න් 700න් දැම්ම මම.
මේක දෙනවා ඔයාලට 500ෙන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ පුංචි සේල් එක. පෙළ 16ක පොඩි සේල් එකක්. ඉතින් ඔයාලා කැමති අය කැමති පෙළ තියෙනවා නම් තනි පෙළේ හරි ඉල්ලන්න. එහෙම නැත්නම් මේ ඔක්කොම ගන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම හොඳට හරි ගස්සලා එවන්න පුළුවන් කෝඩි කරලා. ඉතින් ඔයාලා මේ විදිහට මගේ පෙළ ගන්න කැමති ඉන්නවා නම් ඉල්ලන්න WhatsApp වලට මැසේජ් එකක් දෙන්න. නැත්නම් කෝල් නම්බර් එකට කෝල් එකක් දෙන්න. එහෙනම් ඉතින් ආපහු සැරයක් මම ඔයාලට කියනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා මාව ඉස්සරහට ගෙනියන්න. මාව ෆලෝ කරලා මට කමෙන්ට් දාලා මාව ඉස්සරහට අරන් යන්න කියන ආදරණීය ඉල්ලීම ඉල්ලන ගමන් එහෙනම් සුබ දවසක් හැම දිනාටම තෙරුවන් සරණයි.